හායි යාළුවනේ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු නොලෙජ් හබ් තුලින් ඔයාලා වෙනුවෙන් අද අරගෙන ආපු විශේෂ මාතෘකාව මොකක්ද කියලා. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ තියෙන අතිශය අద్භූත සහ රහසිගතම ස්ථානයක් ගැන. කිසිම සාමාන්‍ය මිනිසෙකුට අඟලක්වත් ඇතුල් වෙන්න අවසර නැති ඇමරිකාවේ නොවාඩා කාන්තාරයේ මැද සැඟවුණු ඒරියා 51 හි සැබෑ රහස අද අපි එකින් එක හෙළි කරමු. හරි, අපි දැන් යන් වීඩියෝ එකට. ඇමරිකාවේ නෙවාඩා කාන්තාරයේ මැද ලෝක සිතියමෙන් පවා වසර ගණනාවක් තිස්සේ මකා දමා තිබුණු කිසිම සාමාන්‍ය මිනිසෙකුට ඇතුල් වෙන්න තහනම් කරපු අතිශය රහසිගත ස්ථානයක් තියෙනවා. ඒ තමයි ඒරියා 51. ඔබ දන්නවාද මේ කලාපයට ඉහළින් පියාසර කරන්න කිසිම මගී හෝ හමුදා ගුවන් යානයකට අවසර නැහැ. ඒ වගේම මෙහි සීමාව අඟලක් හෝ පස්කර යන ඕනෑම කෙනෙකුට කිසිම අනතුරු ඇඟවීමකින් තොරව වෙඩි තැබීමට එතන ඉන්න රහස් ආරක්ෂක අංශවලට නීතිමය බලය තියෙනවා. ඇත්තටම ඇමරිකානු රජය මේ කාන්තාරයේ මැද මුළු ලෝකයේම සඟවන්නේ මොකද්ද? එහි ඇත්තටම පිටසක් වල ජීවීන් සහ ඔවුන්ගේ පියාඹන පීරිසි රහසිගතව හිර කරගෙන ඉන්නවාද? හරි, අපි දැන් කතා කරමු ඒරියා 51 කියන්නේ කුමක්ද කියලා. නිල වශයෙන් මේ ස්ථානය හඳුන්වන්නේ හෝමි එයාපෝට් එහෙමත් නැත්නම් ග්‍රූම් ලේක් කියලා. වසර ගණනාවක් තිස්සේ ලෝකයේ මිනිස්සු මේ ගැන ප්‍රශ්න කළත් ඇමරිකානු රජය මෙහෙම තැනක් තියෙනවා කියන එක පවා නිල වශයෙන් පිළිගත්තේ නැහැ. නමුත් වසර 60කට වඩා වැඩි කාලයක් මේ රහස රැක ගැනීමෙන් පස්සේ 2013 වසරේදී CIA සංවිධානය විසින් නිකුත් කරපු රහස්‍ය ලේඛන මගින් තමයි මුල්වරට මේ ස්ථානයේ පැවැත්ම ලෝකයට ස්ථිර කළේ. රජය පවසන විදිහට මේක ඇමරිකානු ගුවන් හමුදාවේ අලුත් පියාසර පරීක්ෂණ සහ රහස් ඔත්තු බැලීමේ යානා පරීක්ෂා කරන සාමාන්‍ය කඳවුරක් විතරයි. නමුත් සැබෑව එයමද? එසේනම් මේ තරම් දැඩි ආරක්ෂාවක් සහ රහස්‍යභාවයක් පවත්වා ගන්නේ ඇයි? ඒරියා 51 පිළිබඳ කතාව ලෝකේ පුරාම ලැබුගින්නක් වගේ ප්‍රසිද්ධ වෙන්න ප්‍රධානම හේතුව තමයි 1947 දී සිද්ධ වුණු රොස්වේල් සිදුවීම. නිව් මෙක්සිකෝවේ කාන්තාරයකට කඩා වැටුණු අද්භූත පියාඹන පීරිසියක සුන්බුන් සහ එහි සිටි පිටසක් වල ජීවීන්ගේ ශරීර රහසිගතව මේ ඒරියා 51 කඳවුරට රැගෙන ආ බවට දැටි මතයක් ලෝකය පුරා පැතිර ගියා. මේ සැකය තවත් තහවුරු වුණේ 1989 වසරේදී බොබ් ලසාර් නම් භෞතික විද්‍යාඥයා ලෝකය හමුවේ කර ප්‍රකාශයත් සමගයි. ඔහු මාධ්‍ය ඉදිරියට ඇවිත් කියා සිටියේ තමන් ඒරියා 51 හි S4 නම් අතිශය රහසිගත භූගත කොටසේ සේවය කළ බවයි. එහිදී පිටසක්වල යානාවල තාක්ෂණය අධ්‍යයනය කරමින් ඒවා නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘති සඳහා තමත් ඍජුවම දායක වූ බව ඔහු ලෝකයට හෙළි කරා. අපි දැන් කතා කරමු ආරක්ෂාව ගැන. මේ කඳවුර වටා කිලෝමීටර් ගණනාවක් යනතුරු කිසිම වැටක් ගසා නැහැ. නමුත් එහි සවිකර ඇති අතිනවීන චලන අනාවරක සහ තෑප කැමරා මගින් කාන්තාරයේ පය තබන කුඩා සතෙක්ව පවා මීටර් ගණනාවක් ඈත තියා හඳුනා ගන්න පුළුවන්. ඔබ එහි සීමාවට ආසන්න වන විටම සන්නද්ධ වූ කැමෝ ඩූට්ස් ලෙස හඳුන්වන රහසිගත ආරක්ෂකයින් සුදු පැහැති වාහනවලින් පැමිණ ඔබ දෙස බලා සිටින අයුරු දැකගත හැකිය. බොහෝ පර්යේෂකයින් පවසන්නේ ඒරියා 51 හි අපිට පොළව මත් පිටින් පෙනෙන ගොඩනැගිලි වලට වඩා පොළව යට මහල් ගණනාවක් පුරා විහිදුණු දෙවන්ත භූගත රහස් පර්යේෂණාගාර පවතින බවයි. මිනිස් ඇසට නොපෙනෙන මේ භූගත ලෝකය තුළ සිදුවන දේ දන්නේ ඇමරිකාවේ අතලොස්සක් වූ ඉහළම නිලධාරීන් පමණයි. ඒරියා 51 කියන්නේ
තාක්ෂරයේ උපරිම සීමාවන් පරීක්ෂා කරන හමුදා කදවුරත්ද නැත්තම් විශ්වයේ වෙනත් ජීවීන් සමග සම්බන්ධතා පවත්වන ద్వාරයක්ද යන්න අදටත් මුළු ලෝකයටම නොවිසඳුණු අභිරහසක්. ඉතින් ඔබ හිතන්නේ ඇත්තටම මේ ඒරියා 51 ඇතුලේ මොනවා ඇති කියලාද? ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. වීඩියෝවට කැමති නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේම තවත් නොවිසඳුණු ලෝකයේ රහස් ගැන සරලව දැනගන්න අපේ knowledge hub channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ලස්සන දවසක්. ස්තුතියි.